තමන් ආදරය කරන සුරතලා වයසට ගිහින් මේ යනකම් බලා ගන්න බැරි නම් ලෙඩක් වුණාම බලා ගන්න ප්‍රතිකාර කරන්න බැරි නම් කිසිම වෙලාවක හදන්න එපා. මේ කයිවාරුව බලු වැඩ කරන මිනිස්සු හින්දා අසරණ වුණ සුනකයන්ට සහ පෝසන්ට ලෙන්ගතුකමින් සලකන ආදරණීය හදවතක් ගැන නයන සංජීව. අපි කයිවාරුව මෙන්න මේ විදිහට ආරම්භ කරමු. මිනිස්සු ගොඩක් ආසයි බල්ලන්න පෝසන්ව ඇති කරන්න. ලස්සන බල්ලෙක් පෝසෙක් දැක්කට පස්සේ ගෙදරට අරයි යන්නේ වඩාගෙන. හැබැයි ඒ ආදරය තියෙන්නේ ඒ බල්ලන් පෝසන් නිරෝගිමත්ව ඉන්න කාක්කල් පමණයි. ඔවුන් අසනීප වුණාට පස්සේ නැත්තම් කුමන හෝ අනතුරකින් තුවාල වුණාට පස්සේ මේ මිනිස්සු කරන්නේ ඒ බල්ලන්න පෝසන්ව ගෙනල්ලා මහපාරට ගෙනල්ලා දානවා. ඒ වගේම තමයි ගොඩක් මිනිස්සු කරන්නේ දැක්ක තැන බල්ලන්ට පෝසන්ට ගල් වලින් පොළු වලින් පහර දෙනවා. මෙන්න මේ වගේ මිනිස්සු හින්දා අසරණ වුණ ලෙඩ වුණ පෝසන් බල්ලන්ව මිනිස්සු පාරට ගෙනල්ලා දාලා තියෙද්දි අන්න ඒ අසරණ වුණ සත්තු දැක්කට පස්සේ මේ නයන සංජීව කරන්නේ තමන්ගේ ගෙදරට අරන් ගිහිල්ලා ඒ අසනීප තත්වය හොඳ වෙනකන් බෙහෙත් කරලා කණ්ඩ බොණ්ඩ දීලා ඔවුන්ව රැක බලා ගන්න එක. සමහර අවස්ථාවලදී ඔහු කරන්නේ මේ බල්ලන් පෝසන්ව වෛද්‍යවරුන් වෙත පවා අරගෙන ගිහිල්ලා තමන්ගේ වියදමින් බෙහෙත් හේත් අරන් දීලා ඔන්න සුවපත් කරනවා. නයන සංජීවගේ මේ වෙනකොට තමන්ගේ ප්‍රධානම කාර්ය වෙලා තියෙන්නේ මේ බල්ලන්න පෝසන්ව රැක බලා ගන්න එක. ඔහු තමන්ගේ කාලය, ශ්‍රමය, මුදල් සියල්ලම කැප කරලා මෙන්න මේ අහිංසක සතුන් වෙනුවෙන් ජීවත් වෙනවා. මම මේ ළඟදී ඔහුට දුරකථන ඇමතුමක් ගත්තා. අරන් කිව්වා අම්මල මම ඔයා ගැන වීඩියෝ එකක් කරනවා. ඔයාට මොකක් හරි කියන්න තියෙනවද කියලා. ඊට පස්සේ ඔහු ඔයාලට කියන්න කියලා මෙන්න මේ පණිවිඩය දුන්නා. ස්තුතියි අම්බලමට මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරාට වගේම මට අවස්ථාවක් දුන්නට මේ ගැන කතා කරන්න. ලංකාවේ ඉන්න හැමදෙනාටම කියන්න ඕන පොදු කාරණාවක් තියෙනවා. තමන් ආදරය කරන සුරතලා වයසට ගිහින් මේ යනකම් බලා ගන්න බැරි නම් ලෙඩක් වුණාම බලා ගන්න ප්‍රතිකාර කරන්න බැරි නම් කිසිම වෙලාවක හදන්න එපා. මොකද ලෙඩ වුණාට පස්සේ පාට දැම්මම ඒ සතාව මාර විදිහට අසරණ වෙනවා. මොකද ඒ සතා කතා කරලා කියන්නද මට බෙහෙත් ටිකක් කරන් දෙන්න මම රෝවලට අරන් යන්න කියන එක. ඉතින් මනුස්ස විදිහට අපිට කතා කරලා හෝ පාරේ මිනිස්සු දැක්කත් අපිට බෙහෙත් ටිකක් කරන් දෙන්න පුළුවන් වුණාට මෙන්න මේ අහිංසක සත්තුන්ට කතා කරලා දෙයක් කරගන්න පුළුවන් જાතියක් නෙවෙයි. මේ වගකීම හිතේ තියාගෙන සතෙක් හදනවා නම් අනිවාර්යයෙන්ම ඕන්ම මේ යනකම් පවුලේ අයව රැක බලා ගන්නවා විදිහට බලා ගන්න පුළුවන් නම් විතරක් හදන්න. නැත්තම් හදන්න එපා කියන එක තමයි කාරණික ඔයාලගෙන් ඉල්ලන්නේ. ඒ වගේම තමයි පාරවල් වල ඉන්න සත්තුන්ට හිංසා කරන්න එපා. සත්තුන්ට ඔයාලා අකමැති ඇති. නමුත් පාරේ ඉන්න සත්තුන්ට හිංසා කරන්නත් එපා. හදන කෙනෙකුට කැම ටිකක් දාන කෙනෙකුට බාධා කරන්නත් එපා. ඒකයි මම ලංකාවේ ඉන්න හැමෝගෙම ඉල්ලන කාරණික ඉල්ලීම. ඒ කතාව හරියටම හරි. චුට්ටක් මෙහෙම හිතන්න. මිනිස්සෙක් නම් අසරණ වුණාට පස්සේ අසනීප වුණාට පස්සේ මොකක් හරි අනතුරකට ලක් වුණාට පස්සේ මිනිස්සුયો ගාවට ගිහිල්ලා කතා කරලා තමන්ගේ අසරණකම, තමන්ගේ අසනීප තත්වය, තමන්ට වෙලා තියෙන තත්වය කියලා උදව්වක් ඉල්ලන්න පුළුවන්. හැබැයි සත්තුන්ට කතා කරන්න බෑ. ඔවුන්ගේ අසනීප තත්වය පිළිබඳ කියා ගන්න විදිහක් නැහැ. ඒකින්ද ඔවුන් විශාල ලෙස අසරණතාවයට පත් වෙනවා. සමහර මිනිස්සු ඊ වගේ සත්තු කෑම ටිකක් හොයාගෙන තමන්ගේ ගෙදරට, තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ආපුවම කරන්නේ ගල් මුගුරු වලින් පහර දෙනවා. සමහර මිනිස්සු කෑම ටිකට, බඩගින්නට කන කෑම ටිකට වහදාලා කණ්ඩ දෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තුල මේ වගේ අසරණ වෙච්ච බල්ලන්න පෝසන්න පාරවල් දිගේ විශාල සංඛ්‍යාවක් අපි දකිනවා, ඔබ දකිනවා. හැබැයි අපි කාටවත් ඔවුන්ට සලකන්න ඕනේ කියලා හිතක් පහළ වෙලා නැහැ. හැබැයි මේ නයන සංජීව කියන්නේ දෙයියෙක් වගේ මිනිස්සෙක්. ඉතින් අපි ඔහුට ප්‍රාර්ථනා කරනවා ඔහු මේ කරන සතුන් වෙනුවෙන් කරන අසරණ වුණ සතුන් වෙනුවෙන් කරන මේ සත්කාරයට ඔහුට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම තමයි ඔබට හිතෙනවා නම් යම් මොහොතක මේ නයන සංජීව කරන කාර්යයට සහයෝගය දක්වන්න ඕනි කියලා මෙන්න මේ තිරය දිස්සෙනවා ඔහුගේ ෆෝන් නම්බර් එක. ඔහුව සම්බන්ධ කරගන්න නෝමල් කෝල් එකක් කරා හෝ නැත්නම් WhatsApp දුරකථන ඇමතුමක් කරා පුළුවන් ඔහුව සම්බන්ධ කරගන්න.
ඔහුව සම්බන්ධ කරගෙන ඔබට ආසාවක් තියෙනවා නම් ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔහු මේ කරන කාර්යයට ඔබට දායකත්වය ලබා දෙන්න ඕනි කියලා ඔබට කැමති විදිහට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඔබේ ලබා දෙන දායකත්වයට ඔහු 100%ක්ම හදවතින්ම ඒ මුදල් අහිංසක සතුන් වෙනුවෙන් වියදම් කරනවා සහ අහිංසක සතුන් වෙනුවෙන් යොදවනවා කියන සාහිත්‍යය මම අම්බලමෙන් ඔබට ලබා දෙනවා. ණය සංජීවට සුබ පැතුම් එක් කරමු මේ කරන සත්කාර්ය සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරනවා. අම්බලමයි මේ